තීරණාත්මක දවසක් තමයි ඔන්න අපිට බලන්න වෙන්නේ කතාව ඉදිරියේදී. ඒ කියන්නේ පාටකුරුල්ලෝකේ නිම්නාවි ගන්න තීරණය. ඔන්න යාළුවනේ මම ඔයාලට අද ලස්සන වීඩියෝ එකක් අරන් ආවා මේ කතාව ගැන. පාටකුරුල්ලෝ කියන්නේ අපි හුඟක් ආදරෙන් ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්නේ. ඉතින් මෙන්න මේ ටෙලි නාට්‍යයේ ලස්සන කොටසක් තමයි අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. නිම්නාවි එයාගේ රස්සාවට ඇවිදින් මේ දවස් ටිකේ වැඩ කරේ එයා කරන්න තියෙන අවසානම දේවල් ටික ඉවර කරගන්න ඕන නිසයි. ඇත්තටම ෆොන්සේකා මහත්තයා දීපු පොරොන්දුව වගේම තමන් කරන්න ඕන වැඩ අවසන් කරන්න ඕන කියන මතේ ඉන්න නිම්නාවි නිසා තමයි මේ තාක් දුරට නිම්නාවි ඔෆිස් එකට ආවේ. ඉතින් නිම්නාවි ඔෆිස් එකෙන් සමුගෙන යන්න කාලය ඇවිදින්. නිම්නාවියේ තීරණය අරගන්නවා කිසිම බයක් සැකක් නැතුව. මොකද නිම්නාවිට මේ වෙද්දි හිතේ කිසිම කහටක් නැතුව මේ කම්පැනිය දාලා යන්න පුළුවන්කම තියෙනවා. මොකද නිම්නාවිගේ හිතේ කෙවින් ගැන තිබුණු හැම දෙයක්ම දැන් මේ වෙද්දි පිළිකුලක් තරහක් බවට පත් වෙලා අවසන්. එදා සිදුවීමෙන් පස්සේ නිම්නාවි කෙවින් දුරස් වුණාට භාවනා කරපු දේවල් වලින් භාවනා කියපු දේවල් වලින් ඉතින් මෙන්න මේ හුඟක් දේවල් නිසා දැන් නිම්නාවිගේ හිතේ කෙවින් ගැන තියෙන තරහක්. ඒ වගේම තමයි නිම්නාවි දැන් කැමති නැහැ කෙවින් රැඳෙන තැනකවත් රැඳෙන්න. ඔය හේතුත් එක්ක නිම්නාවි තීරණය කරනවා තමන් අතින් වෙච්ච තමන්ට කරන්න පුළුවන් යුතුයකම ෆොන්සේකා ගෲප් එකට කරාට පස්සේ තවත් ඉතින් තමන් අතින් කිසිම දෙයක් කරන්නේ නැතුව මේ ඔෆිස් එකෙන් පුරුදු පරිදිම ඉවත් වෙලා යන්න. ඉතින් ෆොන්සේකා මහත්තයා ගාවට ඇවිල්ලා තමන්ගේ අස්සීමේ ලිපිය දෙන නිම්නාවිට ෆොන්සේකා මහත්තයා නම් කියන්නේ තව දුරටත් තමන්ගේ රැකියාව කරගන්න කියලා. පෞද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය පටලවා ගන්න එපා කියලා තමයි ෆොන්සේකා මහත්තයා නම් නිම්නාවිට කියන්නේ. ඒත් ඉතින් නිම්නාවි කියනවා එහෙම පටලවා ගන්න තරම් දෙයක් නැහැ සර්. මම මගේ රැකියාවෙන් අයින් වෙන තීරණය අරගෙන ඉවරයි කියලා. ඔන්න බලන්නකෝ අපිට මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම මේ කතාවේ ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා ඉතින් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේමයි channel එක subscribe කරලා නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ මතක ඇතුව channel එකත් subscribe කරන්න කියලා හුඟක් ආදරෙන් ඉල්ලනවා.